තරුණතාවයක් බලන එක නෙමෙයි. මොනවද මහා වලසයි දඩයක් කාරේ. දැන් දඩයක් කාර්යය දැක්කද? දැක්ක දෙනවා 20 වෙන්න තම යනවා ගෙට. එළොමි මඩල් සංගීතෙ ඉන්නේ නැති සීනයක් තියෙන්නේ. පනිත්‍ය අතට මාට්ටුනා පියානෝ. බෑ පියානෝ කේස්. ඉන්න බෑ බා. මේ සාගරයෝ ආර වැඩේනේ මලිති මතක් කරන්න එපා එනම මතක් කරද්දී හරි වේදනයි මට. වේදනයි නෙවෙයි මේ ආනම්බු අහන්න දෙයක් නැහැ. අපි දෙන්නට කවදාවත් මේ ජීවිතේ එකතු වෙන්න හම්බෙන්නේ නැහැ. අපි දෙන්නගේ සම්බන්ධය අපේ පියානෝ කේස්. හොඳ වෙලාවට පියානෝ ගේස්සුනේ. හොඳ වෙලාවට නෙමෙයි අපි දෙන්නගේ නරක වෙලාව. නරක නෙවෙයි හොඳ වෙලාව. අන්න මලිති ජනකයත් එක පැනලා ගිහිල්ලා. කලින් ඉඳන්ම කුඩු කුඩුවක් තිබිලා තියෙන්නේ. ඉතින් මට කිව්වා මාව පතාගෙන ඉන්නවා කියලානේ. ඔය පතාගෙන ආපු ජනකයත් එක ඔද්දාගෙන ගිහින් තියෙන්නේ. හොඳ වෙලාවට පියානෝ ගේස්සුනේ. එහෙනම් බලාගෙන ඔයාගේ පියානෝ කේස්නේ දෙන්නේ. නෑදත් මම මේ උදේම වැඩට යන්න හදනවා ඔෆිස් එකේ වැඩ. මේ පුතා. දැන් පුතා කොහේවත් යන්න ඕනේ. ඒ ඇතුළට ගිහිල්ලා නිදාගන්න. විනෝද වෙන්නත් ඕනේ. ඒත් ඔය යන්නේන ගමන් ගැන බොහොම පරිස්සමින්. හරි සිහියක් තියාගන්නත් ඕනේ. දැන් කරදර උස්මහත් වෙච්ච වගකීමක් දරන කොල්ලෙක්නේ. මේ දැන් සද්ද නොකර පරිස්සමෙන් දොර වහලා ගේ ඇතුළට ඇවිල්ලා නිදියන්න. අපයි නංගි නිදි. Hello Sagar. Congratulations. What a promotion එකක් කම්පිලා තියෙනවා. අනිත් අය අතරින් ඔයාලට මේක ලැබෙන්න වගේ බිග් ගොඩක් බලපෑම තියෙනවා. Good luck. Thank you very much. ඒ මොකද උපාධිය නවත්තලා රස්සාවකට යන්න හදනවා කියන්නේ? ඔය උපාධිය අනාගතයට ඔයාට ගොඩාක් වැදගත් වෙනවා. ඒත් තාත්තේ සල්ලි හොයන්න ඕනනේ. තාත්තලත් දැන් වයසයිනේ. පුතා ඔයා ඒ ගැන කරදර වෙන්න ඕන නැහැ. මුලින්ම පුතා හොඳට ඉගෙන ගන්න. පවුලේ ගැන ප්‍රශ්න ඔක්කොම මම බලා ගන්නවා. පියානෝ ඒ කාලේ කොච්චර කේස් දැම්මත් මම අද දිනන්නේ එයා නිසා. එයා කරපු කැපකිරීම නිසා. හැබැයි මම අද දිනන දිහා බලන්න. අද මගේ පියානෝ. සමහර තැන්වල අපිට අපේ තාත්තා කියපු දේවල් තේරෙන්න ටිකක් කල් යනවා. සමහර විට එතකොට එයා අපි ළඟ නැහැ. අපිට දුකක් නොදී හැම වේදනාවක්ම දරාගෙන අපිව බලාගත්ත තාත්තා. ජීවිතේ වැටුණ තැන්වල හයියක් වෙමින් නැගිට්ටවපු තාත්තා. අපි හැමෝගෙම වීරයා. තාත්තා. සෙනෙහසේ ශක්තිමත්ම අකුරු තුන. තාත්තා.